අපිට නම් මේ දවස් ටිකේම හොඳටම වැස්ස. ඉතින් අද මට උදේම හිතුණා තේ කෝප්පයක් එක්ක රසම රස බටර් කේක් කෑල්ලක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. ඉතින් දැඩිය හිතන්නේ නැතුව මම කේක් එකක් හදන්න පටන් ගත්තා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේ කේක් එක හදාගත්තේ කියලා. අපිට මුලින්ම බටර් ඕන. මම නම් අද පාවිච්චි කරන්නේ ඇස්ට්‍රා බටර්. ඉතින් කිලෝ එකක කේක් එකක් හදන්න හිතපු නිසා අපිට බටර් ග්‍රෑම් 250ක් ඕන. සාමාන්‍යයෙන් මම නම් කේක් හදද්දි පාවිච්චි කරන්නේ ඇස්ට්‍රා හරි මෙඩෝලි හරි. හැබැයි ඔයාලට ඕනේ නම් මාජරින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඇස්ට්‍රා හරි මෙඩෝලි හරි. මොකද එතකොට කේක් එකට ගොඩාක් හොඳ රසක් එනවා. අපි කේක් එක හදන්න ගන්න පැය භාගයකට විතර කලින් බටර් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බටර් ටික ටිකක් ලොකු භාජනයකට දාගන්න ඕනේ. ඒ අතරම මම කේක් ට්‍රේ එකත් ලෑස්ති කරගත්තා. මම ට්‍රේ එකටත් බටර් ටිකක් දාගෙන මේ විදිහට ට්‍රේ එකේ හැම තැනටම මේ බටර් ටික ගාගත්තා. ඊට පස්සේ අපිට ඕන පාන් පිටි ග්‍රෑම් 250ක්. මේකටම මම දාගන්නවා බේකින් පවුඩර් තේ හැඳි ටිකකුත්. දැන් අපි මේ පිටි ටික හලා ගන්න ඕනේ. මම මේකටම බේකින් පවුඩර් එකතු කළේ පාන් පිටි ටිකත් එක්කම බේකින් පවුඩර් ටික හොඳට කලවම් වෙන්න ඕන නිසා. ඉතින් අපි මෙන්න මේ විදිහට 3 පාරක් විතර පාන් පිටි ටික හොඳට හලා ගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි ටික පැත්තකින් තියාගන්න. මම දැන් අර බටර් දාගත්ත ට්‍රේ එකටම පාන් පිටි ටිකකුත් එකතු කරගෙන මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. ඊළඟට අපිට ඕන වෙනවා සීනි ග්‍රෑම් 250ක්. අපි දැන් මේ සීනි ටිකෙන් ටික බටර් එකට දාගෙන හොඳට බීට් කරගන්න ඕන. ඔයාලට පුළුවන් නම් සීනි ටික ග්‍රයින්ඩ් කරගෙන ගන්නත් පුළුවන්. එතකොට සීනි ටික ඉක්මනට දිය වෙනවා. ඒ වගේම කියන්න ඕන බීට් කරගත්තේ මතක තියාගන්න එකම පැත්තකට විතරක් බීට් කරගන්න. එතකොට තමයි අපිට කේක් එක හොඳට සොෆ්ට් එකට හදාගන්න පුළුවන් වෙන්නේ. අපි මේ සීනි ටිකත් ඔක්කොම දාගෙන බීට් කරගන්නේ නැහැ. ටිකෙන් ටික දදා තමයි බීට් කරගන්න ඕනේ.
අපිට ඕන වෙනවා බිත්තර 5ක්. අපි දැන් මේ බිත්තරවල කහමද සුදුමද වෙන් කරගන්න ඕනේ. බිත්තර කට්ටෙන්ම අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති මම දැන් ඒ විදිහට බිත්තර 5ේම කහමද සුදුමද ටික වෙන් කරගත්තා. ඊළඟට මම කහමද එකට වැනිලා තේ හැඳි දෙකකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේකෙන් බිත්තරවලට යන පිලී රහ නැති වෙනවා වගේම කේක් එකට හොඳ රහක් වගේම හොඳ සුවඳකුත් හම්බ වෙනවා. ඊට පස්සේ මම අර කලින් බටර් සීනි බීට් කරගත්තු ඒ මිශ්‍රණයටම මේ බිත්තර කහමද ටිකෙනුත් ටික ටික දදා බීට් කරගන්නවා. අපි මේ කහමද ටිකත් එකපාර දාගන්නේ නැහැ. ටිකෙන් ටික දදා තමයි බීට් කරගන්න ඕන. ඉතින් මම ආයෙත් ඔයාලට මතක් කරනවා අපි මේ බීට් කරගනිද්දී එකම පැත්තකට තමයි බීට් කරගන්න ඕන. එතකොට තමයි කේක් එක සොෆ්ට් එකට හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේ ක්‍රීම් එකක් වගේ එන ගානටම අපි මේක බීට් කරගන්න ඕන. ඊළඟට අපි මුලින්ම බීට් එක හොඳට ක්ලීන් කරගෙන ඉන්න ඕන. මොකද දැන් අපි මේ සුදුමද බිත්තර සුදුමද ටික හොඳට බීට් කරගන්න ඕන. ඊට කලින් බීට් එක හොඳට ක්ලීන් කරගෙන තෙතමාට්ටු කරගෙන ඉන්න ඕන. මොකද මේ බිත්තර සුදුමද එකට වතුර පොඩ්ඩක්වත් එකතු වෙන්න බෑ. ඒ නිසා බීට් එක හොඳට ක්ලීන් කරගෙන තෙතමාට්ටු කරගෙන තමයි අපි මේ වැඩේ කරන්න ඕන. ඉතින් අපි මේ බිත්තර සුදුමද ටිකත් හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගන්න ඕන. බීටරෙන් වැටෙන්නේ නැති ගානට එනකම් අපි මේක හොඳට බීට් කරගන්න ඕන. මේ ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මෙන්න මේ විදිහට බීටරෙන් මේ බිත්තර සුදුමද ටික වැක්කිරෙන්නේ නැති ගානට වෙනකම් අපි මේක හොඳට බීට් කරගන්න ඕන. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත බැටර් එකටම මේ බිත්තර සුදුමද ටිකත් ටිකෙන් ටික දදා හොඳට බීට් කරගන්න ඕන. ඒ වගේම මේක බීට් කරන අතරම බීට් එකේ ස්පීඩ් එකත් ටිකෙන් ටික වැඩි හරකට තමයි මේක බීට් කරගන්න ඕන.
අපි දැන් අර කලින් හලාගත්තු පාන් පිටි ටිකත් මේ බැටයකට ටිකෙන් ටික දදා කලවම් කරගන්න ඕන. ඉතින් මේක බීට් කරගන්නේ නැහැ. අපිට මේකට හැන්දක් හරි නැත්නම් ස්පැචුලා එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මම මේක කලවම් කරගන්න ගමන්ම සෙල්සියස් අංශක 170ට විනාඩි 20ක් අවන් එක ෆ්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. ඊළඟට මම අර කලින් ලෑස්ති කරගත්තු කේක් ට්‍රේ එකට මේ හදාගත්තු බැටර් එක දාගන්නවා. ඉතින් කියන්න ඕන මට මේ වෙලාවේ ගෙදර නම් බේකින් පේපර් තිබ්බේ නැහැ. ඒ නිසා මම නිකන් පේපර් එකක් අරගෙන ඒකට ඔයිල් ටිකක් ගාලා තමයි මේ ට්‍රේ එකට දාගත්තේ. ඊට පස්සේ අපි මේ ට්‍රේ එක මේ විදිහට ටිකක් තට්ටු කරගන්න ඕන. නැත්නම් ඔයාලා දැකලා ඇති සමහර කේක් වල නිකන් බුබුලු බුබුලු වගේ හැදලා තියෙනවා. ඉතින් ඒ වායු බුබුලු නැති වෙන්න තමයි අපි මෙන්න මේ විදිහට කරගන්නේ. ඊට පස්සේ මම මේක කලින් ෆ්‍රීට් කරගත්තු අවන් එකට දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් වෙන්න බේක් කරගන්නවා. ඉතින් කියන්න ඕන අවන් එකෙන් අවන් එකට බේක් වෙන්න යන කාලේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හදලා බලලම තමයි ඒ ගැන අයිඩියා එකක් හරියටම ගන්න වෙන්නේ. ඉතින් ඔන්න මම මෙන්න මේ විදිහට තමයි කේක් එක හදාගත්තේ. ඇත්තටම කියන්න ඕන මේක හරිම රසට සොෆ්ට් එකට තිබුණා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. කඩෙන් ගන්නවට වඩා ගොඩාක් රසට තිබුණා. ඒ වගේම කියන්න ඕන ඔයාලා මොනවාරි නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම මේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනටම හම්බ වෙන්නේ නම් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.